හීන දිනන්න වයිෆ් ජොබ් එකක් කරන්න ඕනේද? අපි නම් හීන දිනුවේ මම ජොබ් එකක් කරලා නෙවෙයි. මම ජොබ් එකක් කරන්නේ නැහැ. මම ආස නැහැ ජොබ් එකක් කරන්න. මගේ හස්බන්ඩ් තමයි හැමදේම මේ තැනට ගෙනාවේ. ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ මගේ හස්බන්ඩ්ට. හැබැයි මම වයිෆ් කෙනෙක් විදියට එයාගේ ඔළුව කෑවේ නැහැ. එයාට සපෝටිව් විදියට හිටියා. එයාට උපරිම මේ මානසික නිදහස දුන්නා. එයාගේ වැඩ කටයුතු ටික නිදහසේ අර රිලැක්ස් එකේ කරන්න. හැම වෙලේම අර බක පඬිතකමට ඔයා මොකද්ද කරන්නේ කිය ඇඟිලි ගහ එහෙම අර සමහරු ඉන්නවනේ වයිෆ්ලා හරි පඬිතයිනේ කියන්නේ හස්බන්ඩ්ටත් වඩා අර නිකන් මම තමයි ඔක්කොම දන්නේ හස්බන්ඩ් මොකුත් දන්නේ නැහැ. එයා මෝඩයි යන්නේ මම තමයි ඔක්කොම දන්නේ මම තමයි ගෙදර හැන්ඩල් කරන්නේ. අන්න ඒ වගේ මානසිකත්වයේ ඉන්න වයිෆ් කෙනෙක් නෙවෙයි මම ඇත්තටම ඇත්තටම හස්බන්ඩ්ට යටත් වෙලා ඒ කියන්නේ යටත් වෙලා කියන්නේ මේ නිකන් අර එයාගේ අතකොළුවක් වෙලා එහෙම නෙවෙයි මම එයාට ගරු කරනවා රෙස්පෙක්ට් කරනවා එයාගේ යටතේ අර එයාගේ ආරක්ෂාව යටතේ ඉන්න තමයි මම ආස. මම නැතුව මම නිකන් අර මේ වෙලා මම ඔක්කොම මට පුළුවන් මම අර එහෙම ආස නෑ මම. බබෙක් වගේ ඉන්න තමයි ආස ඇත්තම කතාව. කිව්වොත් මෙහෙම අර මේවට ඇවිල්ලා මේ පඬිතකමට අර කිව්වට සමාජයට පඬිත වුණාට හස්බන්ඩ්ට එහෙම මම පඬිත නෑ. ඉතින් එහෙම ඉන්න වයිෆ් කෙනෙක් ඒ හින්දා මගේ හස්බන්ඩ්ට උපරිම මානසික නිදහස තිබුණා. එයාගේ වැඩ කටයුතු ටික උපරිම අර මේ හොඳට රිලැක්ස් එකේ කරන්න. මම ඔයාලටත් කියන්නේ ඔයා වයිෆ් කෙනෙක් නම් ඔයාගේ හස්බන්ඩ්ට මේ මානසික නිදහස දෙන්න. එයාගේ වැඩ ටික හරියට කරන්න. හැබැයි මෙහෙමයි හස්බන්ඩ්ලා සමහර හස්බන්ඩ්ලා ඉන්නවා කිසිම ගෙදර දියුණුවක් ගැන හිතන්නේ නැහැ. කනවා බොනවා එළියට යනවා යාළුවොත් එක්ක අර ජොලි කරනවා. ඉතුරු කරන්නෙත් නැහැ වියදමම තමයි අර නාස්තිකාර එහෙම ඉතින් එහෙම වුණාම නම් ඉතින් මේ මම වගේ ඉන්න බෑ. එතකොට ඉතින් මොකද කරන්න ඔයා සල්ලි වලට මොකද කරේ එහෙම කියලා ඉතින් අර හොයලා බලන්න ඕනේ. ඉතින් මගේ හස්බන්ඩ් මේ ඉතින් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. යා එහෙම මේ යාළුවෝ එක්ක ජොලි කරන අර කන බොන එහෙම කෙනෙක් හරි පාඩුවේ හරිම මේ පාඩුවේ ඉන්න කෙනෙක් ඇත්තටම හරිම හොඳයි. අර පන්සිල් පද පහ ප්‍රතිපත්තියක් විදියට රකින්න කෙනෙක් කියලා. පන්සල් එහෙම යන්නේ නමුත් එයා හරීම පාඩුවේ පැත්තකට වෙලා තමන්ගේ වැඩ ටික හරියට කරගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා මට අර එයාගේ ඇඟිලි ගහ ඔයා මොනවද කරන්නේ? ඔයා මොනවද සල්ලි වලට කරන්නේ? එහෙම කිය ඉතින් ඒ අතින් මට හොයන්න ඕනේ නැහැ. ඒ හින්දා ඉතින් මට අර වයිෆ් විදියට ඉන්න පුළුවන්. ඉතින් අර පිරිමියෙක් වෙන්න නැතුව පිරිමි භාගයක් වෙන්න ඕනේ නැහැ මට එයා එක්ක ඉන්නකොට. ඉතින් මම ගොඩක් සමහර වයිෆ්ලා හැබැයි මෙහෙම අර නිකන් එල්ලීගෙන හැම එකටම රණ්ඩු කරගෙන අර නිකන් එහෙම යනවා එහෙම වෙන්න එපා. ඉතින් අර ඔළුව ගන්න එපා. යාට රිලැක්ස් එකේ වැඩ ටික කරගන්න දුන්නොත් එයා හරියට වැඩ කරන කෙනෙක් නම් මේ දියුණු වෙන්න පුළුවන්. මේ වයිෆ් ජොබ් එකක් කරන්න ඕනිම කියලා නියමයක් නැහැ. ඉතින් තමන් කැමති නම් කරන්න පුළුවන්. අකමැති නම් නොකර ඉන්න පුළුවන්. මේ හීන දිනන්න වයිෆ් ජොබ් එකක් කරන්න ඕනේ. වයිෆ්ත් මහන්සි වෙන්න ඕනේ. එහෙම එකක් නෑ. ඉතින් අපේ ගෙදර මම මහන්සි වෙන්නේ නෑනේ. හැබැයි මගේ තියෙන දේ තමයි මම යාගේ ඔළුව කන්නේ. අන්න ඒක තමයි මගේ ප්‍රධානම මගේ අර තියෙන මේ ගන්න තියෙන මේ ගුණාංගේ මම ඔළුව කන්නේ යාට උඩටම නිදහස දීලා අර යාට රෙස්පෙක්ට් කරලා එයාව අගය කරලා එයාගේ හැමදේම මම කරලා දෙනවා. ඉතින් රෙදි ටික හොදලා දෙනවා. ඒ හැමදේම ඉතින් මම ආසාවෙන් කරන්නේ. ඉතින් ඒ වගේ එහෙම කෙනෙක් මම අර සාම්ප්‍රදායික බිරිඳක් විදියට මම ඉන්නවා. ඉතින් මම වගේ ඉන්න තව අය ඇතිනේ. එහෙම අයට ඉතින් ජොබ් කරන්න ඕනේ. හස්බන්ඩ් වැඩ ටික කරයි ඔයා පාඩුවේ අහිංසක විදියට ඉන්න.